ලංකාවේ ඉන්න ඉතින් කට්ටිය දැකලා නැහැනේ. මේ තමයි මේ KTS එකේ මේ ටිකට් එක මම අරගෙන තියෙන්නේ. මේකේ දිනේ තියෙනවා මේ කෙවන්ජු මෙතනින් ඉඳන් තමයි මම මේ චොනාන් ආසන්න වලට යන්නේ. යාළුවෙක්ගේ කාමරයකට යන්නේ. මේ මෙතන තියෙනවා වෙලා මෙතනින් තියෙන පටන් ගන්න වෙලාව මෙතනින් තියෙනවා ඉවර කරන වෙලාව මේ චොනාන් ආසන්න වලට යන වෙලාව. හරිද? මේ තියෙන්නේ ට්‍රේන් එකේ නම්බරේ 100 වෙනි ට්‍රේන් එක. මේ තියෙන්නේ 13 මේ 13 මේ කාඩ් නම්බරේ මේ තියෙන සීට් නම්බරේ. මේ මෙතනට ගිහින් ඉන්න ඕන. මෙතනට ගිහින් ඉන්නකොට හරියටම වෙලාවට ට්‍රේන් එක එනවා. ඊට පස්සේ මෙතනින් තමයි නගින්න ඕන. මේ තියෙන්නේ ගාන. සාමාන්‍යයෙන් මේක කිලෝමීටර් 300ක විතර ගමනක්. මේ කිලෝමීටර් 300 ගමන 34900 මේ වොන් වලින් පෙන්නන්නේ. මේක ලංකාවේ සල්ලි වලින් බැලුවොත් රුපියල් 7000ක් විතර. රුපියල් 7000ක් විතර. ඔන්නම තමයි ඉතින් KTS ගමන තියෙන්නේ. සාමාන්‍යයෙන් කිලෝමීටර් 250ක විතර දුර අපිට පෙන්නනවා. මෙතන පැයයි විනාඩි 5කින් වගේ පැය විනාඩි 10ක් වගේ පෙන්නන්නේ. කිලෝමීටර් 300 පැය විනාඩි 10කින් ඇතුළත යන්න පුළුවන්. දැන් මම ටිකට් එක අරගත්තා. පොඩි බර්ගර් එකක් කාලා ඉන්නේ. බලමු එහෙනම් ගිහිල්ලා ඕගොල්ලන්ට මුලින් ඉඳන් මම පෙන්නන්නම් ට්‍රේන් එකේ නගින තැන, එන වෙලාවට ට්‍රේන් එකේ එන තැන ඔක්කොම පෙන්නන්නම්. එහෙනම් අපි ගිහින් බලමු. 13 වෙනි එක 10 ඉඳන් 18 වෙනකම් අර පැත්තට ගිහින් උඩට බලන්න ඕනේ. ඉල්ල ඉන්නේ මේ ට්‍රේන් එකට නගින තැන. මේ මෙතන තමයි මේ අංකෙ තියෙන්නේ. මේ තියෙන්නේ සිප් සම්හෝගා කියලා 13 කා නම්බරේ මේ 14. මෙන්න මෙතනින් තමයි මම නගින්න ඕන. දැන් යන්නේ 13ට. මෙන්න මෙතනින් තමයි නගින්න ඕන. මේ 13 කියලා තියෙන්නේ. මේ තියෙන වෙලාව. ඔයි ඉස්සරහා යන්නේ SRT විග්‍රාමී දුන්නේ SRT එකක් කියන්නේ. කොහොමත් මට මෙතන ඉන්න මේ පැයක් විතර ඉන්න වෙයි. මම SRT කියනවා. දැන් මම යන්නේ SRT එකට වඩා ඉක්මනට යනවා. KTS කියන්නේ කොරියාවේ ඉක්ම යන එක. SRT එකත් යනවා. මෙන්න මෙතනින් සල්ලි දාලා බොන දෙයක් වුණා මොනවා හරි අරගන්න පුළුවන්. ඒකට මේ ඉන මැෂින් තියෙන්නේ. බලමු වගේ අතේ සල්ලි දාලා කීයක් කරගන්න. වේටිං කරනවා. මේක ඉතින් ඇත්තටම මේ ලංකාවේ වගේ නෙමෙයි. මේ AC කරලා ඉතින් සැපටම තියෙනවා. ඉතින් මේක ඇතුළේ TV එකක් එහෙම හයි කරලා ඉතින් news කියනවා නම් බලන්න එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට ඇතුළට මේක ඉතින් පෙන්නන වැඩි කොරියාවේ මේ වීඩියෝ කරන්න බෑ. ट्रेन में लग रहा है SRT का गेट. හරියටම මගේ නම්බරේ තියෙන තැන 13 ඇවිල්ලා තියෙන්නේ 2013 වෙලාව. බලමු හරියටම වෙලාවට ට්‍රේන් එක එනවද කියලා. වෙලාව කීයද? දැන් වෙලාව 8:08යි. මේක විනාඩි 5ක් විතර තියෙනවා. 8:12යි. තා විනාඩියක් ඇතුළත හරියටම එනවද කියලා බලමු.
හරියටම එන්න හදන්නේ 12යි 13 වෙනකොට එන්න හදන්නේ. ඔන්න ඉතින් කියනකොටම ඉතින් 12 වෙනකොට හරියටම එනවා. ටයිම් නම් ටයිම් තමයි කොරියාවේ ට්‍රේන් එක. තාම 12යි. 12 වෙනකොට ඇවිල්ලා. 12යි හිතනකොට දොර අරනකොට 13 විතර වෙයි. හරියටම 13 නවස් කරනකොට. හරියටම 13 දොර ගාව ඇවිල්ලා දොර අරිනකොට 13 වෙනවා. 연체는 13분에 생신으로 one four in the BTS train number 100 departing for Hengsin at 2013. seat number is